දින 14න් 14ට රුධිර පට්ටිකා දන් දෙන්නේ කොහොමද? මේ රුධිර පට්ටිකා දන් දෙන්න ඔයාලා රෙජිස්ටර් වෙන්නේ කොහොමද? ඒ වගේම මේ රුධිර පට්ටිකා දන් දෙන්න ඔයාලට පූර්ණය කළ යුතු සුදුසුකම් මොනවද? රුධිර පට්ටිකා දන් දෙන්න ඔයාලා ජාතික රුධිර මධ්‍යස්ථානයේ නාරායන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට ගියාම රුධිර පට්ටිකා ඩොනේට් කරන්න කලින් ඔයාලට කැල්සියම් පෙති දෙකක් දෙන්නේ ඇයි? ඒ වගේම මේ රුධිර පට්ටිකා දන් දෙන අතර වාරයේ මේ ඇන්ටිකොගුලන්ට් කියන සංයෝගය ඔයාලට රතු රුධිරාණුත් එක්ක ලබා දෙන්නේ ඇයි? ඒ වගේම මම අවුරුදු 18 ඉඳලා මේ දැන් රුධිර පට්ටිකා දන් දෙන්න පටන් කියන්නේ රුධිරය සහ රුධිර පට්ටිකා දන් දෙන්න පටන් අරන් මේ වෙනකොට 65 වතාවක් රුධිර පට්ටිකා සහ රුධිරය දන් දීලා තියෙනවා. ඉතින් ඒ දශක එකමාරකට ආසන්න කාලයක් මට මුණ දෙන්න වෙච්ච අත්දැකීම් සහ මගේ අත්දැකීම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා. මේ රුධිර පට්ටිකා 18 වතාවක් සහ රුධිරය 47 වතාවක් දන් දීලා තියෙනවා. ඒ කියන්නේ රුධිරය විතරක් ගත්තොත් පට්ටිකා 18 අයින් කරලා 47 වතාව. ඒ කියන්නේ එකපාර ගන්න රුධිරය පයින්ට් එකක් කියලා කියන්නේ මිලිලීටර් 450. ඉතින් මේ මිලිලීටර් 450 47න් වැඩි කරොත් එනවා ලීටර් 21 ගානක්. ඉතින් මේ ලීටර් 21න් එක අයින් කරලා ලීටර් 20 විතරක් ගත්තොත් වතුර ෆිල්ටර් වලට දාන ලොකු වතුර බූලිය තියෙන ලීටර් 20. ආන්ගේ ලීටර් 20 වතුර බූලියක් සම්පූර්ණ පිරෙව්වත් ඊටත් වැඩිය ලේ දන් දීලා තියෙනවා. ඉතින් ඒක පුදුමාකාර ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒක පුදුම මොරාල් එකක් තියෙන හිතට. ඉතින් මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ මේ රුධිර පට්ටිකා දන් දෙන එක ගැන මගේ මැසෙන්ජර් වලින් WhatsApp වලින් බොහෝ දෙනෙක් මගෙන් අහලා තිබ්බා. ඉතින් ඒ ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලා හැමෝටම දැනගන්න මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ රුධිර පට්ටිකා දන් දෙන්න මම කාපු කටු ඇත්තටම කියනවා නම් කොච්චර කට්ටක් කෑවද කියනවනම් කොරෝනා කාලේ මුළු රටම ලොක්ඩවුන් කරලා ඉන්නකොටත් මම මහරගම අපේක්ෂා රෝහලේ නාරායන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ තමයි හිටියේ. ඒ වගේම මේ රටේ ආందోලනාත්මක දෙයක් නෙමෙයි මේ අරගලයේ වෙලේ 2022 මේ අරගලයේ වෙලේ මුළු රටම ගිනි ගන්න වෙලේ මුළු රටටම ලොක්ඩවුන් කරලා සෝෂල් මීඩියා හිටන් තහනම් කරලා හිටපු ඒ කියන්නේ මේ ඒ ගෝල් ෆේස් එකේ ප්‍රශ්නේ වෙච්ච වෙලෙත් මම හිටියේ නාරායන්පිට බ්ලඩ් බැංක් එකේ රුධිර පට්ටිකා දන් දෙන ගමන්. ඉතින් මේ විස්තර ගැන සම්පූර්ණ ඉස්සරහට වීඩියෝ එකේ මගේ අත්දැකීම් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. අපි මුලින්ම කතා කරමු රුධිර පට්ටිකා දන් දෙන්නේ කොහොමද කියලා. රුධිර පට්ටිකා දන් දෙන්න නම් ඔයාලා එක දිගට ඒ කියන්නේ මාස 4න් 4ට නොකඩවා රුධිරය 5 වතාවක් 8 වතාවක් විතර දන් දීලා තියෙන්න ඕන. ඉතින් මේ දන් දීපු අවස්ථාවන් වල ඔයාලට කිසිම සංකූලතාවයක් ඇවිල්ලා නොතිබිය යුතුයි. ඒ කියන්නේ කලන්තයක් මොනවා හරි මේ සෞඛ්‍ය ගැටලුවක් මේ ඇවිල්ලා නැත්තම් ඔයාලට රුධිර පට්ටිකා දන් දෙන්න කැමැත්තක් තියෙනවා නම් ඔයාලා ජාතික රුධිර මධ්‍යස්ථානයේ නාරායන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට ගිහිල්ලා එතන ඉන්න මහත්තයාව දැනුවත් කරාම මම මෙහෙම රුධිර පට්ටිකා දන් දෙන්න කැමතියි කියලා ඔයාලව ලියාපදිංචි කරගන්නවා. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක්ට දාලා ඒ ડોක්ටර්ගේ අප්‍රූවල් එක ආවට පස්සේ ඔයාලා නියම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා නම් ඔයාලව රෙජිස්ටර් කරගන්නවා. එතකොට ඔයාලට ලබා දෙනවා මේ මම දැන් වීඩියෝ එක මැද්දෙන් දාන්නම් මෙන්න මේ වගේ ෆයිල් එකක්. ඉතින් මේ ෆයිල් දැන් ලේ දන් දෙද්දි හම්බෙන්නේ චූටි රතු පාට පොතක්නේ. රුධිර පට්ටිකා දන් දෙන්න රෙජිස්ටර් වෙද්දි මේ වගේ ෆයිල් එකක් හම්බ වෙනවා. ඉතින් මේ ෆයිල් එකේ ෆයිල් නම්බර් එක ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද පට්ටිකා දන් දෙන්න යනකොට, ඒ කියන්නේ ප්ලේට්ලට් දන් දෙන්න යනකොට ෆයිල් නම්බරේ ඔයාලා මතක තියාගත්තොත් ෆයිල් නම්බරේ කිව්ව ගමන් එතන ඉන්න නිලධාරීන්ට ෆයිල් එක හොයාගන්න ලේසි නිසා. ඒ වගේම මේ රුධිර පට්ටිකා දන් දෙන්න අර දැන් අපි බ්ලඩ් මේ නාරායන්පිට හොස්පිටල් එකට කැමති වෙලාවකට ගිහින් බ්ලඩ් දෙනවා වගේ. ඒ වගේම මේ ලේ දන් දීමේ කඳුරකදී ලේ දෙනවා වගේ පට්ටිකා දන් දෙන්න බෑ. පට්ටිකා දන් දෙන්න දැන් ඔයාලා ගිහිල්ලා රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලගේ නිතර වැඩ කරන දුරකථන අංක ඒගොල්ලෝ ඒ නිලධාරීන් විසින් ලබා ගන්නවා. ඉතින් රුධිර පට්ටිකා දන් දෙන්න එයාලට රික්වෙස්ට් එකක්. ඒ කියන්නේ මහරගම පිළිකාරෝහල මහරගම අපේක්ෂා රෝහලෙන් එයාලට රික්වෙස්ට් එකක් ආවහම එයාලා අර ඩෝනර්ස්ලාගේ ෆයිල් චෙක් කරලා ඒ කියන්නේ ඇවිල්ලා තියෙන රෝගියාගේ බ්ලඩ් ගෲප් එකට සමාන ඩෝනර් කෙනෙක්ව බලලා කෝල් එකක් ගන්නවා. කෝල් එකක් ගත්තාම අරගෙන අපිව දැනුවත් කරනවා මහත්තයා අපි මේ මේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ කතා කරන්නේ අපිට රික්වෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා මේ ප්ලේට්ලට් දන් දෙන්න එන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වෙලාවේ අපි මොන වැඩක හිටියත් පෞද්ගලික රැකියාවක් කරත් රජයේ රැකියාවක් කරත් දන් දෙන්න අවශ්‍ය නම් ඒ මොහොතේම පැය එකමාරක් දෙකක් ඇතුළත බ්ලඩ් බැංක් එකට යන්න ඕන. ඉතින් ඒකට අවස්ථාව හදා ගන්නත් ඕන. ඒ ඩිස්ටන්ස් එක දෙන්නත් ඕන. ප්‍රතිරූප දේශ වාසෝචය කියන එක මේක අනිවාර්යෙන් මේකට බලපානවා. ඉතින් ළඟම තැනක ඉන්නවා නම්
බොහොම ලේසියෙන් ගිහිල්ලා දන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ නාරයන් පිටට කිට්ටුව දැනක ඉන්නවා. නම් මම බැලුම් මහල් ඉඳලා බස් දෙකක ගිහිල්ලා තමයි මේ කවුන්ට් එක. ඒ කියන්නේ 18 වතාවක් රුධිර පට්ටිකා දන් දුන්නේ. ඉතින් මහරගම අපේක්ෂා රෝගවලටත් කොරෝනා කාලේ රුධිර පට්ටිකා දන් දීලා තියෙනවා. ඉතින් මහරගමට යනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. බස් දෙකක යන්න ඕන. පානදුරේ බස් එකේ ගියොත් නම් බස් දෙකයි. ඒක නැත්තම් කඩුවෙලට ගිහින් යනවා නම් බස් තුනක යන්න ඕන. ඉතින් මේ ඊට අමතරව දැන් ඔයාලට දැන් දන් දෙන්න අවස්ථාව ඔයාලා මොනම විදියකින් හරි හදාගෙන ඔයාලා පැය එකමාරක් ඇතුළත මේ බ්ලඩ් බැංක් එකට ගියා කියමුකෝ. ඒතර බ්ලඩ් බැංක් එකට ගියාට පස්සේ ඔයාලගේ අර මේ ලේ දන් දෙද්දි පුරවන රතු පාට ෆෝම් එක තියෙන ටිකක් රතු විසුතු ආන්ගේ ෆෝම් එක ඔයාලා පුරවලා බාර දුන්නාට පස්සේ ડોක්ටර් ගාවට දාලා ડોක්ටර් ප්‍රෙෂර් එක චෙක් කරලා ඒ වේදි මේ කියන්නේ බලන්න තියෙන සුදුසුකම් ටික බලලා ડોක්ටර්ගේ ඇප්‍රූවල් එක හම්බුනාට පස්සේ ඔයාව ඇතුළට දාලා ඔයාගෙන් ගන්නවා. ඒ කියන්නේ රුධිර පට්ටිකා දන් දෙන අතට අමතරව අනිත් අතේ සිලින්ඩර් එකට එකක් ඔයාගේ බ්ලඩ් ගන්නවා. බ්ලඩ් අරගෙන ඔයාගේ බ්ලඩ් වල ප්ලේට්ලට් කවුන්ට් එක කොච්චරක් තියෙනවද කියලා චෙක් කරලා බලනවා. ඒ කියන්නේ රුධිර පට්ටිකා කොච්චරක් ඔයාගේ ලේවල තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා මැෂින් එකකට දාලා. ඉතින් ඒක 300 ගාණක් 200 ගාණක් කියන්නේ 150 300 ගාණක් අතර තියෙනවා. ඒ කියන්නේ 250ක් 220ක් 200 ගාණක් තියෙනවා නම් ගැටලුවක් නැහැ ඇප්‍රූවල් එක හම්බ වෙනවා. ඉතින් ඒ තියෙන ප්ලේට්ලට් කවුන්ට් එක අනුව තමයි ඔයාලගෙන් පට්ටිකා කොච්චරක් ගන්නවද කියලා තීරණය කරන්න. ඉතින් උපරිම පට්ටිකා ගන්න යුනිට් 18ක්. දැන් මේ බ්ලඩ් ගන්නකොට ගන්න මේ පොයින්ට් වලින් නෙවෙයි රුධිර පට්ටිකා ගන්නකොට ගන්න මේ යුනිට් කියන එකකින්. ඉතින් ඒ අප්‍රූවල් එකත් ඒ කියන්නේ ප්ලේට්ලට් කවුන්ට් එකේ මේ කිසිම ගැටලුවක් නැතුව ඒකේ අප්‍රූවල් එකක් හම්බුනොත් ඔන්න ඔයාව රුධිර පට්ටිකා දන් මේ ලබා ගන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. හදිස්සියවත් දැන් ඔයා ඒ කියන්නේ කර ඉන්න වැඩේ දාලා ගිහින් ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වුණොත් ඔයාට රුධිර පට්ටිකා දන් දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔයාට නැවත නිවෙස් බලා එන්න සිද්ධ වෙනවා. දැන් එතන රුධිර පට්ටිකා ප්ලේට්ලට් කවුන්ට් එකත් කිසිම ගැටලුවක් නැතුව ඕකේ වුණොත් ඊට පස්සේ ඔයාට කැල්සියම් පෙති දෙකක් එක්ක වතුර බීදුරුවක් ගෙනත් දෙනවා. ඉතින් මේ කැල්සියම් පෙති දෙකක් ප්ලේට්ලට් දන් දෙන්න කලින් දෙන්නේ ඇයි කියලා මම තව පොඩි වෙලාවකින් මේ වීඩියෝ එකේදී සඳහන් කරන්නම්. ඊට පස්සේ මේ කැල්සියම් පෙති දෙක බීලා මේ මැෂින් ඔපරේටර් ඒ ටූල් කිට් එක මේ රෙඩි කරලා ඉතින් මේ දැන් මේ වර්තමානයේ නම් මේ රුධිර පට්ටිකා මේ ගන්නවා ටිකක් අඩුයි. මොකද මේ පහුගිය කාලේ මේ ආර්ථික අවපීඩනය සහ මේ ඩොලර් එකේ ඉහළ යාමත් එක්ක කලින් තිබ්බ ටූල් කිට් එකේ ගාන 3 ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. වර්තමාන වෙනකොට රුපියල් ලක්ෂයකටත් පොඩි ගාණක් එන ලක්ෂයකට ආසන්න ගාණක් එනවා මේ ටූල් කිට් එකේ ගාණ. ඉතින් එතකොට අවශ්‍යම රෝගියෙක්ට පමණයි රුධිර පට්ටිකා මේ කියන්නේ රුධිර පට්ටිකා ගන්න ඩෝනර්ස්ලාට කතා කරන්නේ. මොකද ඒ සඳහා රජයට මේ දරන්නට වෙන වියදම වැඩි නිසා. ඒ කියන්නේ එක ඩෝනර් කෙනෙක්ගෙන් මේ රුධිර පට්ටිකා ගන්නවට අර ටූල් කිට් එකට විතර රුපියල් ලක්ෂයකට මේ ආසන්න ගාණක් වියදම් කරන්න වෙන නිසා. කියන්නේ ලක්ෂයකට වැඩි ගාණක් 1,2000ක් ඔය වගේ ගාණක්. ලක්ෂයකට පොඩි වැඩි ගාණක් මේ රජයට දරන්නට වෙනවා. ටූල් කිට් එකට විතරක්. ඒ නිසා අවශ්‍ය වුණොත් විතරයි පට්ටිකා ගන්න මේ දුරකථන ඇමතුම් ලබා දෙන්නේ. ඉතින් ඒ ටූල් කිට් එක ඔපරේටර් මැෂින් එකට මේ සම්බන්ධ කරලා රෙඩි කරාට පස්සේ අපි ගිහිල්ලා බෙඩ් එකේ ඇලවුණාට පස්සේ අපි මේ ඉන්ජෙක්ට් කරලා මේ කටුව ඉන්ජෙක්ට් කරලා අපිට දෙනවා පොඩි ඒ කියන්නේ පළවෙනි වතාව ගියොත් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා මෙහෙම කොහොමද දෙන්නේ කියලා. ඒ කියන්නේ මැෂින් එකෙන් අපේ ලේ ගන්නවා පොඩි කියන්නේ විනාඩි කිහිපයක්. එතකොට ටික් ගාලා මේ සද්දයක් එනවා මැෂින් එකේ. මේ සද්දය ආවහම අපි ප්‍රෙස් කරන එක නවත්තන්න ඕන. ඒ කියන්නේ අපෙන් ගත්ත ලේ වලින් මේ රතු රුධිරාණු වෙනම පැකට් දෙකකට මේ වෙනම වෙන් කරලා ගන්නවා. මැද්දේ තියෙනවා කහපාට වතුර වගේ පැකට් එකක්. ඒ ඇවිල්ලා රුධිර ප්ලාස්මා. ඊට පස්සේ ප්ලාස්මා වලටත් අමතරව මැෂින් එක ඇතුළේ තියෙනවා තව දිගටි පැකට් එකක්. ඒකට මේ කලෙක්ට් කරගන්නවා අර රතු රුධිරාණු වලින් වෙනම පට්ටිකා. ඒක රුධිර පට්ටිකා කියන්නේ ප්ලේට්ලට්. ඒක ඇවිල්ලා ටිකක් කහ පාටට හුරු නිකන් මේ බටර් වගේ ටිකක් ප්ලාස්මා වලට වඩා ඝනකම් ද්‍රාවණයක් තමයි මේ රුධිර පට්ටිකා කියන්නේ. ඉතින් ඊටත් අමතරව මේ රතු රුධිරාණු පැකට් දෙක සහ ප්ලාස්මා පැකට් දෙක පිටිපස්සෙන් තියෙනවා මේ වතුර වගේ පැකට් දෙකක්. ඒ ඇවිල්ලා සේලින් සහ මේ ඇන්ටිකොගුලන්ට් කියන එක. ඇන්ටිකොගුලන්ට් කියන එක මේ ඇන්ටිකොගුලන්ට් මේ ඉතින් ඒ වචනේ මේ මම ඒක ඇන්ටිකොගුලන්ට් කියලා සඳහන් කරේ ඒ ද්‍රාවණය අර රතු රුධිරාණු සහ මේ සේලයින් එක්ක මේ ඇන්ටිකොගුලන්ට් උත් අපේ ඇඟට රිටර්න් එකේදී ලබා දෙනවා. ඒ කියන්නේ මේ ප්‍රෙස් කරලා නැවතුවට පස්සේ අර අපෙන් ගත්ත ලේවලින් පට්ටිකා සහ ප්ලාස්මා වෙන් කරලා අරගෙන ඉතුරු වෙන රතු රුධිරාණු ටික තියෙනවනේ. ඒ රතු රුධිරාණු ටික අර ඇන්ටිකොගුලන්ට් සහ මේ සේලයින් එක්ක අපේ ඇඟට නැවත රිටර්න් එකේදී ලබා දෙනවා. ඉතින් මේ රිටර්න් එකේ ලබා දෙනකොට මේ ප්‍රෙස් කරන එක නවත්තන්න ඕන. මොකද ප්‍රෙස් කරද්දී පීඩනය වැඩි වුණාම
නැවත රිටර්න් එකේ අපේ ඇඟ තුලට ප්‍රෙස් කරන්න අමාරු නිසා මේ ඒ ටික සද්ද ආපු ගමන් ඉස්සරහ ස්ක්‍රීන් එකක් තියෙනවා අපිට ඒකෙන් බලා ගන්න පුළුවන් රිටර්න් එකද නැත් මේ මොකද්ද කියලා බලා ගන්න පුළුවන් දෙපැත්තට මාරු වෙනවා ඒක. ඉතින් ඒ රිටර්න් එකත් මේ අර ගියා වගේම විනාඩි කිහිපයක් යනවා. ගියාට පස්සේ නැවත ටික් ගාලා සද්දයක් අහම නැවත ප්‍රෙස් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් විනාඩි 89ක් විනාඩි 93ක කියන්නේ පැයකමාරකට ආසන්න කාලයක් යනවා. යුනිට් 18ක් නම් පැයකමාරක් අනිවාර්යයෙන්ම යනවා. ඒ කියන්නේ ගන්න උපරිම ප්‍රමාණය. ඉතින් මේ අතරතුර මම දැන් සඳහන් කරන්නම් මේ ඇන්ටික්ලූගන්ට් කියන ඇන්ටිකොයාගුලන්ට් කියන එක මොකද අපේ ඇඟට එන්නත් කරන්න කියලා. ඒ වගේම මම මුලින් සඳහන් කරපු රුධිර පට්ටිකා දන් දෙන්න කලින් කැල්සියම් පෙති දෙකක් ඇයි ඔයාලට ලබා දෙන්න කියලාත් මම සඳහන් කරන්නම්. ඉතින් මේ ඇන්ටිකොයාගුලන්ට් කියන එක අපේ ඇඟට සේලෙන් එක්ක රතු රුධිරාණු එක්ක කලවම් කරලා අපේ ඇඟට රිටර්න් එකේදී ලබා දෙන්න හේතුව තමයි දැන් මැෂින් එකෙන් රතු රුධිරාණු වලින් මේ වෙන් කරලා ගන්නවනේ ප්ලාස්මා සහ පට්ටිකා. ඒ අතරතුර කාලයේදී හදිස්සියවත් ලේ කැටි ගැහිමක් ඇති වෙලා ලේ කැටියක් ගියොත් ඩෝනට වෙන්න තියෙන හානිය වළක්වන්න මේ ලේ කැටි ගැහෙන එක తాවකාලිකව නවත්තන්න තමයි මේ ඇන්ටිකොයාගුලන්ට් කියන සංයෝගය අපේ ඇඟට ලබා දෙන්නේ. ඉතින් මේ ඇන්ටිකොයාගුලන්ට් වලින් කොහොමද ලේ කැටි ගැහෙන එක නවත්තන්නේ? මේ ඒකත් මම කෙටියෙන් සඳහන් කරන්නම්. මේ ඇන්ටිකොයාගුලන්ට් කියන සංයෝගය අඩංගු වෙලා තියෙනවා මේ සිට්‍රේට් කියන එක. ඉතින් මේ සිට්‍රේට් වල ACDA කියන සංයෝගයක් තියෙනවා. මේ ඇන්ටිකොයාගුලන්ට් වල තියෙනවා සිට්‍රේට් කියලා වල තියෙනවා ACDA කියන සංයෝගය. මේ සංයෝගයෙන් කරන්නේ මේ රුධිරය කැටි ගැහෙන එක නවත්තන එක. ඉතින් මේ අර රිටර්න් එකේදී රුධිරය කැටි ගැහෙන එක නවත්තන්න තමයි අර ඇන්ටිකොයාගුලන්ට් සේලයින් එක රතු රුධිරාණු කලවමේ අපේ ඇඟට ලබා දෙන්නේ. ඉතින් අර මුලදී අපිට කැල්සියම් පෙති දෙකක් ලබා දෙන්නේ. දැන් මේ සංසිද්ධියේදී හදිස්සියව ඩෝනගේ කැල්සියම් ඇඟේ තියෙන කැල්සියම් මේ ප්‍රමාණය අඩු වෙයි කියලා, ඒ කියන්නේ අඩු වුණොත්වත් හදිස්සියේ ඩෝනට වෙන්න තියෙන හානිය වළක්වන්න තමයි කැල්සියම් පෙති දෙකක් රුධිර පට්ටිකා ලබා ගන්න කලින් අපිට ලබා දෙන්නේ. ඉතින් අපි ඩොනේට් කරන්න කලින් කැල්සියම් පෙති දෙකක් ලබා දෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය පැයකමාරක් කාලය තුළ අපි බොහොම ඉවසීමෙන් මේ රිටර්න් එකේදී ප්‍රෙස් කරන එක නවත්තන්න ඕන. නැවත ලබා ගන්නකොට හොඳට ප්‍රෙස් කරන්න ඕන. ඒ අදින බෝල. ඉතින් මේ පැයකමාර වලට කම්මැලි වෙයි කියලා හිතන්නත් එපා. ලුවට බයක් ඇති කරගන්නත් එපා. නාරායන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය කියලා කියන්නේ හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. ડોක්ටර්ස්ලාගේ ඉඳලා ඉන්න PHI මහතුරු එතන නර්ස්ලා ඇටෙන්ඩර්ලාගේ ඉඳලා ඔක්කොම හරිම ෆ්‍රෙන්ඩ්ලි කාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඒ වගේම ඔයාලගේ ඩෝනර් සෙක්ෂන් එකේ ඔයාලා ඉන්න බෙඩ් එකට ඉස්සරහා තියෙනවා ටීවී එකක්. ඒකේ PO TV තියෙනවා. ඔයාලට ඕන channel එකක් මූවි එකක් නරඹන්නත් පුළුවන්. ක්‍රිකට් මැච් එකක් නරඹනවා නම් එහෙමයි. ඔයාලට කැමති දෙයක් ඔයාලගේ රිමෝට් එකේ ඉල්ලගෙන ඔයාලටම දාගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ පැයකමාර කාලය තුල එයාලත් එක්ක කතා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් වුණොත් එයාලට දැනුවත් කරන හරිම ෆ්‍රෙන්ඩ්ලි කාර්ය මණ්ඩලයක් ඉන්නේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ නාරායන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ. ඉතින් මම මේ දශක එකමාරක ඒ කියන්නේ අවුරුදු 15කට ආසන්න කාලයක අත්දැකීම් තමයි මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මම ප්ලේට්ලට් දීලා තියෙනවා 18ක්. මේ බ්ලඩ් දීලා තියෙනවා 47ක්. ඉතින් ඒ වගේම මේ ප්ලේට්ලට් දන් දෙන්න මම කොච්චර ඒ වෙනුවෙන් කැප වුණාද කියනවා නම් 2020 මට මතකයි මූලික වැටුප රුපියල් 60000ක ඔෆිස් ජොබ් එකක් මට හම්බ වුණා. හැබැයි ඒකේ ඉරිදාට විතරයි නිවාඩු තියෙන්නේ. සෙනසුරාදාත් වැඩ කරන්න ඕන. නිවාඩුවක් ගන්න හරි අමාරුයි. වගකීම වැඩි. ඒ කියන්නේ සේවක මණ්ඩලයක්ම එතන මැනේජ්මන්ට් එකේ කරන ජොබ් එකක් තමයි මට 2020 ඒ කියන්නේ මීට අවුරුදු 5කට කලින්. ඒ කියන්නේ මේ ආර්ථික අවපීඩනයටත් කලින් ඩොලර් එක වැඩි වෙන්නත් කලින්. ඉතින් මේ ඒ ජොබ් එක මට අතාරින්න සිද්ධ වුණා මේ රුධිර පට්ටිකා දන් දෙන්න ඕන නිසා. ඉතින් මේ ඒ වගේ ජොබ් කිහිපයක්ම මම අතහැරියා. මම මේ කෙටියෙන් සඳහන් කරන්නේ ඒ වෙනුවෙන් විඳපු දුක, කාපු කට්ට මේ කියා ගන්න බෑ. සමහර මිනිස්සු මේකට පිස්සු කිව්වා. මේ වගේ ජොබ් එකයි අතාරින්නේ. මේ පට්ටිකා නම් කවද දී ගන්න බැරිද? ඒ වගේ නොයෙකුත් කතන්දර කිව්වා. නමුත් එදා මම ඒ ඩිසිෂන් එක ගත්තේ නැත්නම් අද මේ රුධිර පට්ටිකා ශාලයේ 65 මට දන් දෙන්න වෙන්නේ නැහැ. ඒ වගේම ඊට අමතරව සව චැරිටි වලට සෑහෙන ප්‍රමාණයක් කරගත්තා. ඒ අපහාස කොච්චර කිව්වත් දැන් මුට පිස්සු කියලා මගේ මූණටම කියපු අවස්ථා තිබෙනවා. no worries. මම පට්ටම මොරාල් එකකින් ඉන්නේ 65. ඒ කියන්නේ 65ක් ලීටර් 21ක්. ලේ දන් දුන්නා කිව්වම මේ චැරිටි වලට ඔක්කොම පැත්තකින් තියන්නකො අනිත් ඒ දේවල්. අනිත් පින්කම් ඒ දේවල් ඔක්කොම පැත්තකින් තියලා මේ බ්ලඩ් ඩොනේට් කරලා මේ 65 වතාවක් මේ රුධිර පට්ටිකා සහ රුධිරය දන් දීපු එක ගැනම හිතලා ඒ ගැනම හිත ජීවත් වෙන්න පුළුවන් මැරෙනකම්. එච්චරටම මොරාල් එකක් තියෙනවා මේකේ. ඉතින් කිසිම ගැටලුවක් නැහැ.
මම පුදුම මේ සතුටකින් ඉඳින් ඔයාලටත් කියනවා පුළුවන් තරම් මේක මේ දන් දීලා මේ කවුන්ට් එක වැඩි වෙන්න දීපු වාර ගන්න ඔයාලට ඒ ආත්මය ඇතුලෙන් මෙන හැඟීම මෙහෙමයි කියලා විස්තර කරගන්න බෑ ඒක ඔයාලට දැනෙන්න ඕන. ඒ වගේම මේ 2022 ඇදිවිච්ච අර මේ මැයි මාසේ ඇති වුණේ අරගලේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව පෙරලිච්ච අවස්ථාවේ ලොකු කලබගෑනියක් සිද්ධ වුණා රට පුරා මේ හැලහැප්පීම් වෙලා ගෙවල් ගිනි තියලා හොටෙල් ගිනි තියලා ඒ ප්‍රශ්නේ වෙලේ මම හිටියේ ජාතික රුධිර මධ්‍යස්ථානයේ. කියන්නේ නාරායන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ. මෙතන බ්ලඩ් මේ රුධිර පට්ටිකා දන් දෙන්න රික්වෙස්ට් එකකට ඇවිල්ලා තමයි හිටියේ. ඉතින් රුධිර පට්ටිකා දන් දීලා මම එනකොට කැප් පෙරලලා ගෙවල් ගිනි තියලා ප්‍රශ්න ගොඩයි. ඊට පස්සේ ඇඳිරි නීතිය දාලා. ඊට පස්සේ මගේ යාළුවෙක් ඉන්නවා මේ මම ඒ යාළුවට කතා කරලා මේ බත්තර මුල්ලේ ඒ යාළුවාගේ ගෙදර තමයි එදා බත්තර මුල්ලේ නෙමෙයි රාජගිරියේ ඒ යාළුවාගේ ගෙදර තමයි මම එදා දවසේ හිටියේ. ඉතින් එදා මේ අත්දැකීම හිතා ගන්න බැරි අත්දැකීමක් ගෙවල් වලින් බය වෙලා මොකද සෝෂල් මීඩියා ඇවිල්ලා බ්ලොක් කරා සම්පූර්ණ මේ ෆෝන් කෝල් ගන්න විදියකුත් තිබෙත් නැහැ මම චාර්ජර් අරන් ගිහලා තින්නේ පස්සේ මම මේ ෆෝන් එක චාර්ජ් කරලා ගෙදරට පණිවිඩයක් දුන්නා. ඉතින් ඊටත් අමතරව මේ කොරෝනා සීසන් එකේදී රුධිරය සහ රුධිර පට්ටිකා මට මතක විදියට 5-6 වතාවක්ම ඒ කියන්නේ කොරෝනා සීසන් එකේ ලොක්ඩවුන් කරලා තියෙන සීසන් එකේ දන් දෙන්න අවස්ථාව ලැබුණා. එක වතාවක එකපාර මේ ලංකාවේ මරණ ගාන කියන්නේ කොරෝනා වලින් හැදෙන විච්ච මරණ ගාන වැඩි වෙන්න පටන් ගත්ත දවසේ මුළු රටම එකපාර ලොක්ඩවුන් කරලා තිබ්බ සතියක් විතර ඒ දවසෙත් මේ නාරායන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට සහ නාරායන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට යාළුවෙක් එක්ක ගිහිල්ලා මගේ ඉස්කෝලේ යන කාලේ යාළුවෙක් එක්ක බයික් එකේ ගිහිල්ලා එහෙම පර්මිෂන් අරන් එහෙන් එව්ව ෆෝන් එකට මැසේජ් එකක් හදිසියවත් පොලිසියෙන් චෙක් කරොත් මේක පෙන්නන්න පර්මිෂන් එක ගන්න පුළුවන් මේ ගැටලුවක් වෙන්නේ නැහැ කියලා නාරායන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට ඒ කියන්නේ මුළු රටම ලොක්ඩවුන් කරලා තියෙන වෙලෙත් රුධිර පට්ටිකා ලබා දුන්නා. ඒ වගේම නාරායන්පිට මේ ජාතික රුධිර මධ්‍යස්ථානයට අමතරව මේ කොරෝනා සීසන් එකේදී මහරගම අපේක්ෂාරෝහණටත් රුධිර පට්ටිකා කිහිප වතාවක්ම දන් දුන්නා. ඉතින් ඇත්තටම කියනවා නම් මේ කොරෝනා සීසන් එකේ හිටියම හොස්පිටල් වල රාගම හොස්පිටල් එකට මේ බ්ලඩ් අඩුයි කියලා මේ මට දැනගන්න ලැබිලා යාළුවෝ කිහිප දෙනෙක් මෙක් කරගෙන දැන් මගේ හොඳම යාළුවෙක් හිටියා එයාගේ ෆස්ට් ටයිම් බ්ලඩ් දීපු. ඉතින් ෆස්ට් ටයිම් එයා බ්ලඩ් දුන්නේ කොරෝනා සීසන් එකේ රාගම හොස්පිටල් එකට. ඒ වගේ යාළුවෝ කිහිප දෙනෙක් මෙක්කන් ගිහිල්ලා මේ රුධිරය ලබා දුන්නා. ඉතින් ඒ කියන්නේ ඒකද ආත්මයෙන්ම මේන හැඟීම ඒක මට දැන් මේ මෙතන වචනයට පෙරලන්න තේරෙන්නේ නැහැ. ඒක පුදුමාකාර ගැම්මක්. ඉතින් 65 වතාවක් දුන්නක අනික මගේ බ්ලඩ් ගෲප් එක O නෙගටිව්. ඉතින් O නෙගටිව් කියලා කියන්නේ සර්වදායක බ්ලඩ් ගෲප් එක. ඒ කියන්නේ ඕනම ලේ වර්ගයකට මැච් වෙන මේ බ්ලඩ් ගෲප් එකක් තමයි O නෙගටිව් කියලා කියන්නේ. ඒක දැනගත්ත දවසේ මම තීරණය කරා මම මගේ උපරිමයෙන්ම බ්ලඩ් ඩොනේට් කරන්න ඕන කියලා. මොකද රෙයා බ්ලඩ් ගෲප් එකක් හම්බෙලා ඩොනේට් කරේ නැහැ කියලා කියන්නේ. ඉතින් ඒක නිකන් ජීවත් වෙලා වැඩක් නැහැ වගේ දෙයක්. ඉතින් මම එදා ඉඳලා තීරණය කළා මේ හරියටම රිමයින්ඩර් දාගෙන මාස 4 අද නම් සම්පූර්ණ වෙන්නේ සිස්ටම් එකේ එදාටම ගිහින් දෙන්න බෑ. දවසක් පහුවෙලා යන්න ඕන. මොකද මම එක දවසක් ගිහිල්ලා හැරිලා ආපු හින්දා අත්දැකීම් බහුලයි. ඉතින් ඊළඟ දවසේ ගිහිල්ලා ආපහු දෙනවා. ඒ හරියටම මාස 4 කම්ප්ලීට් වෙනකොට ඩේට් දාගෙන දින මේව කරලා ෆෝන් එකේ රිමයින්ඩර්ස් තියාගෙන ඉතින් එහෙම ඒ කියන්නේ ප්ලේට්ලට් වලට කතා කරේ නැති වුණාම බ්ලඩ් බැංක් එකට කෝල් කරලා අහනවා මහත්තයා මේ රික්වෙස්ට් එකක් ආවේ නැද්ද මෙහෙමයි කියලා. මහරගමට කතා කරලා එක දිගට එහෙම ගිහින් දීපු කාලයක් තිබ්බා. ඉතින් පුදුමාකාර දෙයක් මේක මේ ඔයාලා දෙන්න පටන් ගන්න අනිවාර්යෙන් ඔයාලට මේ රුධිර පට්ටිකා දන් දෙන්න මේ උමනාවක් තියෙනවා නම් මේ ඔයාලට ඇත්තටම රුධිර පට්ටිකා දන් දෙන්න ඕනයි කියලා හිතෙනවා නම් ජාතික රුධිර මධ්‍යස්ථානයට යන නාරායන්පිට එතන ඉන්න මම මේ මහතුරුම මුණ ගැහිලා කියන්න මෙන්න මේ විදිහට මම රුධිර පට්ටිකා දන් දෙන්න කැමතියි. හැබැයි ඔයාලා රුධිරය දන් දීලා ඉන්න ඕන එක දිගට 5 වතාවක් 8 වතාවක් විතර. ඉතින් රුධිරය දන් දීලත් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැත්නම් ඔයාලගේ සෞඛ්‍ය සම්පන්නව හරි ඒ කියන්නේ පුෂ්ටිමත්ව ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දන් දෙන්නේ අත්දැකීම ගන්න පළවෙනි දවසේ පොඩ්ඩක් මේ ටිකක් අමුත්තක් තියෙයි. අර රිටර්න් එකේදී විශේෂයෙන්ම දැන් මේ රුධිර පට්ටිකා දන් දෙනකොට රිටර්න් එකේදී අපේ ඇඟට අර ගත්ත රතු රුධිරාණු ඇන්ටිකොගුලන්ට් සහ මේ සේලෙන් එක දෙනකොට සීතල ටිකක් වැඩිපුර දැනෙනවා නම් එතන ඉන්න ඔපරේටර් කියන්න පොඩ්ඩක් AC එක අඩු කරන්න කියලා. ඒ වගේම මේ තවත් අත්දැකීමක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන. එක වතාවක් මේ මුළු ඒ කියන්නේ මේ අත්දැකීම් එකෙන් එක මතක් වෙන එක තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. එකපාරක් මේ සම්පූර්ණ යක්කල එතකොට ගම්පහ කඩුවෙල ගම්පහ ටවුන් එකම යට වෙලා වැස්සට එක දිගටම රටටම වැහැපු කාලෙක මේ ඒ කියන්නේ අපේ ගෙදර ඉඳලා නුවර පාරට යන මේ අතරතුර වෙලමැද්දෙන් යන සීමාවේ මේ ඉන මට්ටමට විතර වතුර යන්න බෑ සම්පූර්ණ යට වෙලා.
ඉතින් නාරයන් පිට බ්ලඩ් බැංක් එකෙන් කෝල් එකක් ආවා මේ රුධිර පට්ටිකා දාන්න දෙන්න එන්න පුළුවන්ද රික්වෙස්ට් එකක් ඇවිල්ලා තියෙනවා හදිස්සිය කියලා. ඉතින් ඒ වෙලේ මම දන්නවා දැන් යන්න බෑ වතුර යට වෙලා තියෙන කියලා. නමුත් මට දන් දෙන්න ඕනම හින්දා හරි මං එන්නම් කියලා මේ තියලා එහෙනම් පැයකමාරක් ඇතුළත අනිවාර්යෙන් එන්න කියලා. ඊට පස්සේ මම සෙරප්පු දෙක අතේ අරන් මෙහෙම උඩට උස්සගෙන අනිත් අතෙන් මේ ෆෝන් එකයි පර්ස් එකයි මෙහෙම උඩට උස්සගෙන දැන් පෙළ මැද්දෙන් යනවා. යනකොට මේ ඈත ඉඳලා ලොරියක් එනවා. දැන් වතුර මට්ටම වැඩි හින්දා හදිස්සියවත් මග නැවතුනොත් කියලා ලොරිය හයියෙන් එනවා මේ නවත්තන්න නැතුව එක දිගට. එන්ජින් එකට වතුර ගිහිල්ලා මේ කියන්නේ ලොරිය හිට්ටොක් කියලා එනවා ඉස්සරහට දැන්. මම දැන් වතුර මැද්ද යනවා. යනකොට මම පුළුවන් තරම් අයිනට වෙලා ඉඩ දුන්නා ලොරියට යන්න. ඉතින් අර ලොරිය වේගෙන් ආපු නිසා අර වතුර පාරත් එක්ක රැල්ල වැදිච්ච පාර මගේ මේ ඔළුවේ ඉඳලා සම්පූර්ණ ඔක්කොම නෑ වුණා වතුර. ඉතින් වෙලෙන් මේ වෙල මැද්දේ පාරෙන් එකට වෙලා මේ බස් හෝල්ට් එකට ගියාට පස්සේ දැන් වතුර වැක්කේනවා. ඩෙලි මෙහෙම හුද්දටම තිරලා. තෙත් බරියන් වෙලා. ගන්නව දෙයක් නෑ. නමුත් දැන් ප්ලේට්ලට් මේ රික්වෙස්ට් එකට දැන් මම වෙනකම් බලාගෙන ඉන්නවනේ. දැන් දන් දෙන්න එපා කොහොම හරි. ඊට පස්සේ බලන් හිටියා එදා බසුත් අඩුයි. ඊට පස්සේ ආව දුර බස් එකක් ආව අත දැම්ම නැවතුවා. මට අද වගේ මතකයි 48 කදුරෙල බස් එකක්. ඉතින් මේ කදුරෙල බස් එකේ ගිහිල්ලා මේ ඔරුගොඩ වත්තෙන් බැහැලා එතනින් ආපහු 135 කැලණිය කොහුවල බස් එකෙන් ගිහිල්ලා නාරායන් පිටින් බැහැලා ඔන්න දැන් ගියා. ගිහිල්ලා ඇවිල්ලා චෙක් කරලා ડોක්ටර්ත් ඇහුවා තෙමිලා නේද මෙහෙමයි ඔයාලට දන් දෙන්න පුළුවන්ද මෙහෙමයි කියලා. ගැටලුවක් නැහැ ડોක්ටර් මෙහෙමයි මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට නර්ස් මේ ඉන්ජෙක්ෂන් කට්ට ගහලා දැවුවා වගේ හුදටම තෙමිලා ඔයා මේ චේන්ජ් එකක් දාගන්න නෑ ගැටලුවක් නැහැ ડોක්ටර් මේ ප්‍රශ්නයක් නැහැ මට අවුලක් නැහැ මේ දෙන්න පුළුවන් කියලා. ඉතින් එතනදී ඔපරේටර්ත් මගෙන් ඇහුවා AC එක අඩු කරන්න ඕනේ නැද්ද කියලා. ඉතින් මම කිව්වා නෑ කමක් ගැටලුවක් නෑ මේ AC එක මොකද එතන ස්ටාෆ් එකත් මේ එතන වැඩ කරන්න පුරුදු වෙච්ච විදියක් තියෙනවනේ. ඉතින් අර අච්චර තෙමිලා ගිහිල්ලා සීතලේ දැන් ඊටත් අමතරව බස් එකේදී අර සම්පූර්ණ වතුර වැක්කිරි අර කදුරෙල බස් එක කියලා කියන්නේ සීට් ගානට මිනිස්සු ඉන්න මේ සීටුත් හිස් තිබ්බා. ඉතින් කන්ඩක්ටර් ඇවිල්ලා මට කිව්වා ඉඳ ගන්න කියලා. ඉතින් ඉඳ ගන්න විදියක් නැහැ මුළු ඇඟම තෙමිලානේ. මම කන්ඩක්ටර්ට පැත්තකට කතා කරලා කිව්වා මේ මචං මේ ඇඟ සම්පූර්ණ තෙමිලා තියෙන්නේ මට පොඩ්ඩක් chance එකක් දෙන්න පොඩි වෙලාවකට මම ෆුට් බෝඩ් එකේ ඉන්න හුලකට එතකොට වේලෙනවා කියලා. වෙලාවට කොන්දොස්තර මහත්තයා හොඳයි ෆුට් බෝඩ් එකේ මට පුළුවන් පාරක් වැදිගෙන එන්න අවස්ථාව දුන්නා. ඉතින් ඒකෙන් පොඩ්ඩක් යම් මට්ටමකින් මේ වේරුණාට අර ඩෙලි මෙහෙම හොඳටම වතුර වැක්කිරෙනවා. ඉතින් AC එකේ ඉඳලා ඒ සීතලක් දරාගෙන මොකද රුධිර පට්ටිකා මේ ඩොනේට් කරනකොට කොහොමත් සීතල දැනෙනවා වැඩි. ඉතින් ඒ වේදනාවත් ඉවසගෙන මේ සීතලේ ගැහි AC එක අඩු කරන්න කියන්නේත් නැතුව මොකද එතන ස්ටාෆ් එකත් අපහසුතාවයටපත් වෙනවනේ. ඉතින් මේ ඊට පස්සේ ඉතින් මේ විදියට මේ රුධිර පට්ටිකා දන් දීලා නැවත ගෙදර ආවා. ඉතින් ඔයාලට මම හිතනවා අලුත් දෙයක් මේ වීඩියෝ එකෙන් දැනගන්නට පුළුවන් වුණා කියලා. ඒ වගේම රුධිර පට්ටිකා දන් දෙන්න මුමනාවක් තියෙනවා නම් ඔයාලට කැමති නම් අනිවාර්යෙන් ජාතික නාරායන් පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ ලියාපදිංචි වෙලා රුධිර පට්ටිකා දන් දෙන්න. ඒ වගේම මේ ඉතින් ඒක මම ඔයාලට කියන්න මට මේ වචන නැහැ කොහොමද ඒක දැනෙන්නේ කියලා. කවුන්ට් එක දැන් 50 වතාවක් වගේ දුන්නාම දැන් 50 වතාවක් වගේ දුන්නාම ඒක හිතට දැනෙන දේ මෙහෙමයි කියලා ඔයාලට කියන්න බෑ. ඒක ඔයාලා දීලම් බලන්න ඕන කොහොමද කියලා. ඉතින් ලංකාවේ ඉන්නවා රුධිර පට්ටිකා 350කට වැඩිපුර වඩා දන් දීපු මේ මහත්තයෙක්. ඉතින් උපුල්ගමගේ කියන මහත්තයා මම ෆොටෝ එකක් දාන්නම් ඔයාලට බලා ගන්න. ඉතින් මේ මහත්තයාගේ තියෙන ලොකු කතාවක් මේ යා රජයේ රැකියාවක් පවා අතහැරලා තියෙනවා මේ රුධිර පට්ටිකා දන් දෙන්න ඕනේ හින්දාගෙන වරාය කරපු ජොබ් එකක් අතහැරලා තියෙනවා මේ රුධිර පට්ටිකා දන් දෙන්න ඕනම හින්දා. ඉතින් ඒ 350ක් ඉතින් ඒ රෙකෝඩ් එක මම හිතන්නේ කාටවත් කඩන්න පුළුවන් වෙයි කියලා. මේ ඉතින් බලන්න ඒකේ ආත්මයෙන් එන හැඟීම ඒක ගන්න බෑ. ඒ කියන්නේ කැපකිරීම කරා වගේ නෙමේ අවසාන ප්‍රතිඵලය හරිම සුන්දරයි. ඒක කිසි කෙනෙක්ට හොරකම් කරන්න බැරි ස්ථාවර නිදානයක්. ඉතින් අර ජීවිත කීයක් කියන්නේ කී දෙනෙක්ගේ ඇඟේ මේ දෙනලේ මේ වෙනකොට මේ තියනවාද. ඉතින් ඒක වචනෙන් කියන්න බෑ. කොහොම කරත් ඒක වචනෙන් කියන්න බෑ මේ දැනෙන මේ ෆීලින් එක. ඒක පුදුමාකාර මොරාල් එකක්. ඉතින් මේ ඔයාලා අනිවාර්යෙන් රුධිර පට්ටිකා දන් දෙන්න. නාරයන් පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට කියලා වැඩි විස්තර දැනගන්න. ඔයාලට මේ රුධිර පට්ටිකා දන් දෙන්න උවමනාව ඇති කරන්නවත් එක්ක තමයි මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ මේ වීඩියෝ එකෙන් මේ විස්තර ගැන. ඉතින් රුධිරයක් දන් දෙන්න ඒ වගේම නාරයන් පිට මේ හොස්පිටල් එකට මොකද රුධිරය අනිවාර්යෙන් මේ රික්වෙස්ට් ගොඩක් එන හින්දා එයාලට රුධිරය ගොඩක් අවශ්‍ය වෙනවා. පුළුවන් තරම් ඔයාලා ඩොනේට් කරන කට්ටිය ගිහිලා මේ රුධිරය දන් දෙන්න. ඉතින් මේ මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට අලුත් දෙයක් දැනගන්නට පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් දැනගත්තා කියලා හිතෙනවා නම් අපගේ Pure White YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටින ගමන්
ඉතින් මේ යාළුවන්ට ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක අලුත් දෙයක් දැනගන්න ෂෙයා කරන්න කියලාත් මතක් කරන ගමන් ඒ වගේම අපගේ වීඩියෝ එක ලයික් කරන්න කියලාත් ඉල්ලන ගමන් අදට මේ වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක් වේවා.